ඔයා ඔය ෆෝන් එක පැත්තකින් තියලා ඔයාටම කිතිකවාගෙන බලන්න. බැලුවද? එහෙනම් ඔයාට එහෙම කිතියක් දැනෙන්නේ නැතුව ඇති. අනිත් අය මෙහෙම ඔයාට කිති කැවුවොත් දැනෙන්නත් ඔයාම කිති කවා ගද්දි නොදැනෙන්නත් මොකක්ද හේතුව? මේකට බලපාන විශේෂ හේතුව දැනගත්තොත් ඔයා පුදුම වෙනවා. බලන්න ඔයාට දිවෙන් නහය අල්ලන්න පුළුවන්ද කියලා. බෑ නේද? සමහර විට පුළුවන් අයත් මෙතන ඇති. නමුත් දැන් අපි කියන්න යන එක නම් ඔයා මේ දැන්ම try කරලා බලන්න ඕනි. මොකද මේක බැරි වෙලාවත් ඔයාට පුළුවන් වුණා කියන්නේ ඔයා එසේ මෙසේ පුද්ගලෙක් නෙවෙයි. හරි බලන්න ඔයාට මෙන්න මේ විදිහට දිවෙන් වැලිමිට අල්ලන්න පුළුවන්ද කියලා. බෑ නේද? හොඳයි දැන් ඔයාට වැඩේ තේරෙනවා. අද අපි කතා කරන්නේ මිනිසුන්ගෙන් 99%කට කරන්න බැරි ඉතාමත් සුළු පිරිසකට විතරක් කරන්න පුළුවන් සුවිශේෂී හැකියා කිහිපයක් ගැන. මම එක එක හැකියා ගැන කියද්දි ඔයාට ඒක පුළුවන්ද කියලා කරලා බලන්න අමතක කරන්න එපා. මොකද ඔයා මේ වෙනකන් නොදැන හිටියට ඔයාත් සුවිශේෂී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මග හැරගන්න නම් එපා. දැන් බලන්න වෙලාවක් නැත්තම් අනිවාර්යෙන්ම පස්සේ බලන්න ෂෙයා කරන්න. මුලින්ම අපි කතා කරන්නේ ඇහිබැමි සෙලවීම ගැන. බලන්න ඔයාට මෙන්න මේ විදිහට එක ඇහිබැමක් විතරක් සොලවන්න පුළුවන්ද කියලා. මේක බොහෝ පිරිසකට ඉතාමත් කලාතුරකින් පිහිටන හැකියාවක්. රොක් එහෙම නැත්නම් ඩේවියන් ජොන්සන් මේ විදිහට තනි ඇහිබැමක් සොලවන්න පුළුවන් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම රෙස්ලින් තරඟවලදී පවා මේ විදිහට ඇහිබැමි සොලවලා ලෝකේම ආදරය දිනා ගන්න ඔහුට හැකි වුණා. ඉතින් සුළු පිරිසකට විතරක් මේක පුළුවන් වෙලා තවත් පිරිසකට මේක බැරි වෙන්නේ ඇයි? අපේ ඇහිබැමි උස්සන්න සහ පහත් කරන්න ඒකටම වෙන්නුන මාංශ පේශීන් තියෙනවා. මේවා බොහෝ වෙලාවට එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේ නිසා තමයි ඔයාට වෙන්වෙන්ව ඔයාගේ ඇහිබැමි පාලනය කරන්න බැරි වෙන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් අයගේ මේ මාංශ පේශී එකිනෙකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් අපිට බැරිද මේක පුහුණු වෙන්න? අපෝ පුළුවන්. මුහුණේ මාංශ පේශීන් විශේෂිත ආකාරයකට පුහුණු කිරීම කළොත් ඔයාට මේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට මේක උපතින්ම ඥාන වලින්ම උරුම වෙලා තියෙනවා. මෙයාලට හොඳින් ආදරය සහ අන් අය සමග අදහස් වමාරු කර ගැනීමේ විශේෂ හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මොකද අද ලයිස්තුවේ ඔයා සුවිශේෂී කෙනෙක්. අපි දැන් කතා කරන විශේෂ හැකියාව තමයි Tamanගේ කන් දෙක සොලවන එක. පරිණාමික හේතුන් මත බොහෝ මිනිසුන්ට මේක කිරීමේ හැකියාව නැහැ. මිනිසුන්ට මේක කරන්න බැරි වුණාට සත්තුන්ට Tamanගේ කන් දෙක වෙන වෙනම චලනය කිරීමෙන් අවශ්‍ය ශබ්ද ඇසීමේ හැකියාව තිබෙනවා. මිනිසුන්ට කාලානුරූපීව මේ හැකියාව තරම් වැදගත් නොවුන නිසා කන් සෙලවීමට අදාළ මාංශ පේශීන් බෙහෙවින් දුර්වලයි. මේ නිසා තමයි ගොඩක් අයට කන් සොලවන්න බැරි. නමුත් කලාතුරකින් මේ කන් චලනය කිරීමේ හැකියාව මිනිසුන් තුළ දැක බලා ගන්න පුළුවන්. මේකට ඥානමය සම්බන්ධයකුත් තියෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට මේ පුද්ගලයන්ගේ දෙමව්පියන්ට හෝ සහෝදර සහෝදරයන්ටත් මේ හැකියාව ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔබටත් මේ හැකියාව තිබෙනවා නම් ඔබේ දෙමව්පියන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට ඒ කියන්නේ ඔයාගේ ආච්චි සීයටත් මේ හැකියාව තියෙන්න පුළුවන්. ඔබ ඔබටම කිතිකවා ගන්න උත්සාහ කරලා තියෙනවද? නමුත් ඒක වැඩ කරන්නේ නැහැනේ. මේකට අපේ මොලේ ආදි කාලයේ සිටම සකස් වී ඇති ආකාරයක් තමයි හේතුව. මුලින්ම අපි බලමු ඇයි අපි hina වෙන්නේ කියලා. අපිට කවුරු හරි විහිළුවක් කරාම එහෙම නැත්නම් අපි සතුටින් ඉන්න වෙලාවට එහෙම නැත්නම් කවුරු හරි අපිව කිති කැවුවොත් අපි hina වෙනවා. නමුත් විද්‍යාඥයින් පවසන පරිදි අපේ පැරණි මුතුන් මිත්තන් සිනාසීම භාවිතා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණකට. ආදිමානවීන් බොහෝ වෙලාවට සතුන් වගේම ශාරීරිකව Tamanගේ ශක්තියින් පෙන්වමින් අනිත් අය සමග සටන් කරලා තමයි බලය ලබා ගන්න කටයුතු කළේ. උදාහරණයක් විදිහට අලිරංචුවක අලි දෙන්නෙක් රැළේ නායකත්වයේ වෙනුවෙන් සටන් කරනවා වගේ. ඔන්න දැන් හිතන්න ගොඩක් ශක්තිමත් ආදිමානවෙක් තවත් අයෙකු සමග ශාරීරිකව ගැටුමක් ඇති කරගන්න එනවා. ඉතින් මේ ශක්තිමත් පුද්ගලයා එද්දී අනිත් පුද්ගලයා හිතනවා මේ මිනිහා එක්ක සටන් කළොත් මට මැරෙන්න තමයි වෙන්නේ කියලා. මෙහෙම හිතලා දුර්වල පුද්ගලයා සිනාසෙමින් සටන අතහැරලා දාලා පැත්තකට යනවා. මේක හරියට Taman යටත් වන බවත් නැවත ඔහු සමග සටන් නොකරන බවටත් කරන සංඥාවක් වගේ. සරලවම කිව්වොත් සිනාසීම පරිණාමය වෙලා තියෙන්නේ ආත්ම ආරක්ෂාව සඳහා යොදා ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට. ඒ කියන්නේ සටන් කිරීම හෝ වෙනත් ආකාරයේ ආක්‍රමණශීලී බවක් නොමැතිව තර්ජනයන්ගෙන් මිදීමේ ක්‍රමයක්. ඔරන් නොටන් සහ වඳුරන් වැනි සතුන් තුලත් මේ ආකාරයට සිනාසෙමින් අත් ඔසවා සිදු කරන යටත්වීමේ උපක්‍රමය දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම සරලව කිව්වට මේක මොළය මගින් සිදු කරන ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඔබ විසින් ඔබවම කිතිකවා ගන්නකොට ඔබට hina යන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා. මොකද සිනාසීමක් ඇති කරන්නේ තර්ජනයකින් මිදෙන්නනේ. ඉතින් ඔබේ මොලේ කිසි විටක ඔබවම තර්ජනයක් විදිහට දකින්නේ නැහැ. ඉතින් මීට කලින් ඔයා මෙහෙම දෙයක් ගැන හිතලවත් තිබුණාද? අපි ගොඩක් මහන්සි වෙලා අරගෙන එන මේ වීඩියෝ වලට වටිනාකමක් දෙන්න මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔබට පුළුවන් ද ඔබේ වැලිමිට දිවෙන් අල්ලන්න. මේක කියපු ගමන් ඔයාලගෙන් ගොඩ දෙනෙක්ට මේක කරලා බලන්න හිතෙන්න ඇති. කොච්චර උත්සාහ කළත් වාසනාවන්ත කීප දෙනෙක්ට ඇරෙන්න අනිත් අයට මේක කරන්න බෑ. මොකද මේක කිරීම අපේ ශරීරයේ සැකසී ඇති ආකාරය අනුවම බෙහෙවින් අපහසු දෙයක්.
ඉතින් මේක කරන්න පුළුවන් වාසනාවන්තම කිහිප දෙනා අතර ඔබ ඉන්නවා නම් ඔබ බෙහෙවින් සුවිශේෂී හැකියාවක් තියෙන පුද්ගලයෙක්. හැබැයි මේක පුළුවන් වෙන්නේ එයාලගේ අත නවන්න පුළුවන් විශේෂ හැඩයක් නිසා එහෙම නෙවෙයි. මේක කරන්න පුළුවන් අයගේ අනිත් අයට වඩා දිව දිගින් යුක්තයි. මේ ඉන්නේ ලෝකේ වැඩිම දිගකින් යුතු දිවකට උරුමකම් කියන ඇන්ඩ්‍රියන් ලුයිස්. ඇගේ දිව අඟල් 3.5ක් දිගයි. ඇන්ඩ්‍රියන් 2012 වර්ෂයේදී ඇගේ දිවෙන් බැලිමට මෙන්න මේ විදිහට ලෙව කෑම නිසා ලෝකේ බෙහෙවින් ජනප්‍රිය වුණා. ඇගේ දිව කෙතරම් දිගද කියලා කිව්වොත් ඇයට පුළුවන් ඇගේ ඇස් පවා දිවෙන් ලෙව කන්න. ඉතින් මේ හැකියාව හරිම පුදුමයි නේද? ඔබට පුළුවන් ඔබේ මහපට ඇඟිල්ල මෙන්න මේ විදිහට නවන්න. බොහෝ දෙනෙක්ට පහසුවෙන් මේක කරන්න නම් බෑ. මොකද ඔබ මේක බලෙන් නවන්න හැදුවොත් එය බෙහෙවින් වේදනාකාරී වෙන්න පුළුවන්. නමුත් මේ හැකියාව උපතින්ම පිහිටන අය අප අතරම සිටිනවා. හිච්චයිකර්ස් තම්බ් ලෙස හඳුන්වන මේ හැකියාව තිබෙන අයගේ මහපට ඇඟිල්ල බෙහෙවින් නම්මශීලී. මේ නිසා මේ ඇඟිල්ල සාමාන්‍ය නැවුම් පරාසෙන් ඔබට පිටුපසට නවන්න හැකියාව ලැබෙනවා. මෙම තත්ත්වය වේදනාකාරී නොවන අතර මහපට ඇඟිල්ලේ ක්‍රියාකාරීත්වයට කිසිම ආකාරයකින් බාධාවක් ඇති කරන්නේ නැහැ. ඔබේ මහපට ඇඟිල්ලේ නැවීමේ ක්‍රියාවලිය පාලනය වන්නේ ඩිස්ටල් ඉන්ටර්ෆලැන්ජල් කියන සංදිය මගින්. මේක ඔබේ මහපට ඇඟිල්ලේ අස්ථි සමග සම්බන්ධ වන නැවෙන ස්ථානයයි. ඉතින් මේ හිච්චයිකර්ස් තම්බ් තියෙන අයට මේ සංදිය අංශක 90ක් දක්වා පිටිපසට නවන්න පුළුවන්. මිනිසුන්ගෙන් සුළුතරයකට පමණක් මේ මහපට ඇඟිල්ල පහසුවෙන්ම නවන්න පුළුවන් වෙනකොට මේ අතරින් ඊටාම සුළුතරයකට අත් දෙකේම මහපට ඇඟිලි නැවීමේ හැකියාව හිමි වෙනවා. බලන්න ඔයාටත් මෙන්න මේ විදිහට මහපට ඇඟිල්ල පිටුපසට නවන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් අය පහලින් කමෙන්ට් කරන්න. අපි ඈනුම් යවන වෙලාවට එහෙම නැත්නම් ඔයා කන්න කැමතිම කෑම එකක් මතක් වෙනකොට කටින් අමුතුම විදිහකට කෙල විදින හැටි ඔයාට දැනෙලා තියෙනවද? මේ කියන්නේ කටට කෙල උනන සිද්ධිය ගැන නන් නෙවෙයි. මේක හරියට සර්පෙක් විස විදිනවා වගේ. මේකට කියන්නේ ග්ලීකින් කියලා. මේක සිදුවෙන්නේ ඔබේ දිව යට තිබෙන කේට ග්‍රන්ථි වලට සම්බන්ධ කුඩා නාලිකා නිසා. සාමාන්‍යයෙන් මේවා පිහිටා තිබෙන්නේ මුඛේ නිකන් තිබෙන වෙලාවට කෙල ශ්‍රාවය කිරීම මගින් මුඛයේ තෙත්ව තබා ගැනීමට. මේවා දිව යට විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් කෙල සෙමින් මුදා හරිමින් කට තෙත්ව තබා ගැනීමට තමයි උපකාරී වෙන්නේ. නමුත් සමහර වෙලාවට ඔබ වැඩි හිතාමතා කරන්නේ නැති වුණත් ඔබගේ දිවේ තිබෙන කේට නාලිකා මිරිකෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී තමයි මේ කෙල විදීම සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් මේ නාලිකා හිස් රබර් බටයක් කියලා හිතමු. මේවා ඇතුලේ වතුරත් සාමාන්‍ය විදියට තියෙනවා. නමුත් ඒවා එළියට එන්නේ නැහැ. ඒත් අපි මේ රබර් බටය අරගෙන මිරිකුවොත් ඒකේ වතුර එළියට එනවනේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේකත්. මේකෙන් කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ වගේම කිසිසේත්ම ශරීරයට අහිතකර වෙන්නේත් නැහැ. සමහර අයට උපතින්ම මේක පහසුවෙන් කරන්න පුළුවන් වුණත් අනිත් අයටත් මේක පුහුණු වුණොත් කරන්න පුළුවන්. මේක කරන හැටි සවිස්තරාත්මකව මේ වීඩියෝගේ පළවෙනි කමෙන්ට් එකේ මම දාලා තියෙනවා. ඔයාගේ නාසයේ ඉබේම සෙලවෙනවා වගේ ඔයාට දැනෙලා තියෙනවද? මේකත් ටිකක් අමුතු හැකියාවක් වුණත් වෛද්‍යවරුන් පවසන පරිදි මේ නාසයේ ඉබේම චලනය වීම භයානක ස්නායු ආබාධයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මාංශපේශී විඩාව, විචලනය හෝ ආතතිය නිසාත් ඇතැම් විට මේක ඇති වෙන්න පුළුවන්. එබැවින් ඔබේ නාසය තනිවම ගැහෙනවා වගේ දැනෙලා තියෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුයි. ඒ වගේම මේක විටමින් ඌනතාවයක් නිසාත් සිදු වෙන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීමට මෙන්ම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට විටමින් බෙහෙවින් උපකාරී වෙනවා. ඒ වගේම නිසි මාංශපේශී ක්‍රියාකාරීත්වයකට සහ ස්නායුවල පැවැත්මටත් මේක වැදගත්. නමුත් ඇතැම් ඖෂධ ගැනීමෙන්ද මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් මේ ස්ක්‍රිප්ට් එක ලියන මටත් සමහර වෙලාවට මේ තත්ත්වය දැනිලා තියෙනවා. ඉතින් ඔයාටත් මෙහෙම එකක් දැනිලා තියෙනවද? ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔබට අතමිටි මුල වගෙන එක කට ඇතුළට දාගන්න බෑ. නමුත් ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි අපි මොන එකකටද එහෙම කරන්න කියන එක. කොහොම හරි ඉතින් සමහරුන්ට මේ ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්නේ. නමුත් හොඳම කාරණේ තමයි මේ විදිහට අතමිටි මුල වගෙන එක කට ඇතුළට දාගන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. ඉතින් සමහර අයට මේක පුළුවන් වෙන්නත් තවත් අයට මේක බැරි වෙන්නත් හේතුව අපි ටිකක් හොයලා බලමු. මේක කරන්න ඔබට හැකි වෙන්න නම් ඔබට දේවල් දෙකක් තියෙන්න ඕනි. එක්ක කුඩා අතක්, එහෙමත් නැත්නම් විශාල මුඛයක්. ඔබ සාමාන්‍ය කෙනෙක් නම් ඔබ අතමිටි මුලව ගත්තට පස්සේ ඔබේ අතේ අස්ථි හරස් අතට අඟල් 6ක් පමණ වෙනවා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලෙක් කට සම්පූර්ණයෙන් මැරියෝ ඒක අඟල් 2.75ක් වගේ තමයි උපරිම වෙන්නේ. නමුත් මේ තත්ත්වයේ ලෝකයේ කිහිප දෙනෙක්ට විතරක් වෙනස් විදිහට බලපානවා. ෆ්‍රැන්සිස්කෝ ඩොමින්ගෝ කියන පුද්ගලයාට ඊටම පහසුවෙන් අතමිටි මොළ වගෙන එක කට ඇතුළට දාගැනීමේ හැකියාව තිබෙනවා. ඔහුගේ මුඛය අඟල් 6.69ක් විශාලයි. ඒ වගේම ෆ්‍රැන්සිස්කෝට තමයි ලෝකයේ විශාලතම මුඛය පිහිටා තිබෙන්නේ. ගිනස් ලෝක වාර්තා පොතට අනුව ඔහුගේ කට කෙතරම් විශාලද කිව්වොත් ඔහුට පුළුවන් සම්පූර්ණ සෝඩා ටින් එකක් හරස් අතට සම්පූර්ණයෙන්ම ඔහුගේ කට ඇතුළට දාගන්න. අම්මෝ ඒක නම් හිතා ගන්නවත් බෑ නේද? අද ලැස්තුවේ අනිත් දේවල් වගේම මේකත් ඊටම සුළු පිරිසකට විතරක් කරන්න පුළුවන් පුදුම සහගත හැකියාවක්. දිව අමුතුම විදියකට රෝල් කිරීමේ හැකියාව ජානමි උරුමයක ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. මේකත් ටිකක් හොයාගන්න අමාරු ලක්ෂණයක්. මේකට බලපාන ජානමී සංඝටකයේ ඊටමත්
කුඩා වෙන්න පුළුවන්. එකම නිවුන් දරුවන් තුල පවා දිව නැවීමේ හැකියාව සහ නොහැකියාව මේකට හොඳ උදාහරණයක්. නමුත් මේ දිව නැවීමේ හැකියාව ඔයාටත් පුහුණු වුණොත් ලබා ගන්න පුළුවන්. අපි ආහාර ගන්න අවස්ථාවල සහ ආහාර කටේ එහා මෙහා කරන විට නිරන්තරයෙන් දිව චලනය වෙනවා. නමුත් බොහොම සුළු පිරිසකට අනිත් අයට වඩා දිවේ චලනයන් පාලනය කිරීමේ හැකියාවක් උපතින්ම හිමි වෙනවා. මේ තමයි අද වීඩියෝ එක අපි කතා කරන අන්තිම හැකියාව. මේ කොටසට එනකන් වීඩියෝ එක බැලුවා කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි. මොකද මේ දැන් කතා කරන්න යන එක තමයි අද ලයිස්තුවේ අති දුර්ලභම හැකියාව. මේ හැකියාව තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මේක ඒ තරමටම කලුනික වගේ අති දුර්ලභ හැකියාවක්. ඔයාට පුළුවන් ද ඇස් අරගෙන කිවිසුම් යවන්න. ඇස් අරගෙන කිවිසුම් යැවීම කියන්නේ බෙහෙවින් අසීරු දෙයක්. මොකද මේක ශරීරය විසින් සිදු කරන ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාවක් වෙන නිසා. සරලව කිව්වොත් ඔයාට කිවිසුමක් යන බව ශරීරයට දැනුණු විගසම ස්වයංක්‍රීයවම ඔබේ ඇස් දෙක වැහෙනවා. බැරි වෙලාවත් ඇස් අරගෙන කිවිසුමක් ගියොත් ඇස් බෝල දෙක එළියට පනින්න පුළුවන් කියලා සමාජයේ මතයක් තිබුණා. දශක ගණනාවක් තිස්සේ පැතිර ගිය කතාවලට අනුව මිනිහෙක්ට බැරි වෙලාවත් ඇස් අරගෙන කිවිසුමක් ගියොත් මාංශපේශී ඇදීමක් හෝ අක්ෂිබෝලයේ නිසි ලෙස ස්ථානගත නොවීමක් සිදු වෙන්න පුළුවන්. 1882 වර්ෂයේ අප්‍රේල් 30 වන දින නිව්යෝක් ටයිම්ස් පොත්පතේ පළ වූ ලිපියක පවා මෙලෙස කිවිසුමක් යාමෙන් ඇස් බෝල ගැලවී ගිය කාන්තාවක් පිළිබඳව සඳහන් වුණා. කෙසේ නමුත් මේවා අසත්‍ය ප්‍රකාශයන් බවට ඩිස්කවරි නාලිකාවේ විකාශනය වූ මිත්බාස්ටර් නම් විද්‍යා වැඩසටහනේදී ඇඩම් සැවේජ් ඔප්පු කරලා පෙන්නුවා. කිවිසුමක බලය ඔබේ ඇස් ඒ වාගේ කුහර වලින් පිටතට ගලවා දැමීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ විදිහට වසර ගණනාවක් තිබුණු මිත්‍යා මතයක් සමාජයෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකි වුණා. කෙසේ නමුත් මේ හැකියාව උපතින්ම පිහිටන පුද්ගලයන් කුඩා ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් මිනිසුන් කිහිප දෙනෙක්ට විතරක් කලාතුරකින් පිහිටන අද ලැයිස්තුවේ තිබෙන අති දුර්ලභ හැකියාවක් තමයි ඔබ මේ දුටුවේ. ඉතින් බැරි වෙලාවත් මේ හැකියාව තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ ලෝකේ ඉතාමත් සුළු පිරිසකට විතරක් කලාතුරකින් පිහිටන අමුතුම හැකියා කිහිපයක් ගැන. අපේ පේජ් එකෙන් ඒ වගේම YouTube channel එකෙන් මේ වගේ වැදගත් දේවල් හැමදාම අරගෙන එනවා කියලා මේ වීඩියෝ බලන අය නම් දන්නවා. ඉතින් ඔයා අපේ වීඩියෝ බලන අලුත් යාළුවෙක් නම් අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ වැදගත් දේවල් විශේෂයෙන්ම Facebook එකකින් අපි අරගෙන එන්නේ ගොඩක් මහන්සි වෙලා. ඒ මහන්සියට වටිනාකමක් දෙන්න ඕනි කියලා ඔයාට හිතෙනවා නම් අමතක නොකර මේ වීඩියෝ එක ලයික් කරන්න. අද ඔයා වැඩියෙන්ම පුදුම වුණේ මිනිසුන්ට උපතින්ම කරන්න පුළුවන් මොන හැකියාව ගැන අහලාද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම හෙටත් මේ වගේම දැනුම පිරුණු රසවත් වීඩියෝවකින් අපි හමු වෙමු. මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.